හැමෝටම සුබ දවසක්. ඉතින් යුනිවර්සල් YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද සුපිරිම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් බ්ලොගර් වෙබ්සයිට් එකක් හදලා ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන් විදිහ වැඩක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ බ්ලොගර් වෙබ්සයිට් එක හදලා ඔයාලට මේකට ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න පුළුවන් නම් හැමදාම ඔයාලගේ වොලට් එකට ඩොලර්ස් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක සුපිරිම ක්‍රමයක්. සාක්ෂි පිට මම ඔයාලට ලයිව් වෙන්නනවා. ඉතින් ලංකාවේ මේ විදි ගොඩක් දෙනෙක් මාසකට සාමාන්‍යයෙන් 30000ක් ඊට වැඩි මුදලක් මාසෙන් මාසයට විත්ඩ්‍රෝ කරගන්නවා. ඊට වඩා ලොකු ගණන් ගත්ත විත්ඩ්‍රෝල් මම දැක්කා. ඉතින් වැඩි කතා නැතුව යමු. මේකත් අලුත්ම සල්ලි වෙන්න පුළුවන් ක්‍රමයක්. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම පොඩි Chrome browser එක open කරගත්තා. ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. මුලින්ම ඔයාලා ආපු ගමන් සර්ච් කරන්න තියෙන්නේ ඔයාලට blogger කියලා. හරිද? හරි blogger කියලා සර්ච් කරපු ගමන්ම රිසල්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් blogger.com කියලා මේ විදිහට වැටෙනවා. ඉතින් මෙන්න මේ blogger.com කියන එක ක්ලික් කරගන්න. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයාලට account එකක් හදාගන්නයි Gmail එකක් දෙන්න වෙනවා. ඉතින් ඒ Gmail එක දීලා ඔයාලට මේකට log වෙන්න පුළුවන්. log වුණාම බලා ගන්න පුළුවන් මම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවේ. but මම මෙතනදී account එකක් හදලා තියෙන නිසා ඔයාලට පුළුවන් account එකක් create කරගන්න. ඔයාලට මේ විදිහට එයි. හරිද? මම new blog දීලා මෙතන අලුත් account එකක් හදාගන්නම්. එතකොට මෙතනින් ඔයාලේ blog එකට නමක් දෙන්න එනවා. ඉතින් මම මේ විදිහට සාමාන්‍ය news site එකක් වගේ මොකක් හරි news කියලා දෙන්නම්කෝ. හරිද? news. හරිද? මේ විදිහට news කියලා දීලා ඔයාලා website එකට අවශ්‍ය domain එක නැත්තම් URL එක කියලා කියන්නත් පුළුවන්. news111 කියලා දීලා බලන්න නම් හරි එහෙම ඇඩ්‍රස් එකක් ගන්න බෑ මට. අපි බලමු පොඩ්ඩක් වෙනස් එකක් ගන්න. හරි. news199 කියන එක මම ගන්නම්. මේ විදිහට ඔයාලට domain එකක් create කරගන්න පුළුවන්. ඔයාලා ගහලා බලන්න ඔයාලට සාමාන්‍ය traffic එකක් ගන්න පුළුවන් URL එකක් ඔයාලා create කරගන්න ඕනේ. ගොඩක් දෙනෙක් Google එකේ හැමතැනම share කරන හොඳ එකක්. හරිද? හොඳ URL එකක් හදාගන්න ඕනේ මුලින්ම. හරි. මේ විදිහට page එක හදාගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් setting කියලා එකක් තියෙනවා. ඒක උඩ theme කියලා එකක් තියෙනවා. ඉතින් මේ theme කියන එක click කරගන්න. theme කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන customize එකේ තියෙනවා ඔයාලට. මෙතන restore backup ඒ වගේම switch to first generation classic theme edit html වගේ පොඩි options ටිකක් දීලා තියෙනවා. ඉතින් අපි මෙතන මේ restore කරන එකෙන් අපි template එකක් restore කරගමු ඉක්මනට. නැත්නම් ඔයාලට මේ edit html කියන එකට ගියා නම් website එක code ටික දීලා ඔයාලා website එක හදලා තියෙනවනේ xml code එක දීලා ඔයාලට මේ website එකක් create කරගන්න පුළුවන් ඔයාලගේම කියලා. ඒ වගේම මම හදලා දැනට තියෙන website එකක් පෙන්වන්න. සුපිරිම website එක කියන්නේ අලුතෙන්ම create කරපු එක. මම පෙන්වන්න. මේ විදිහට මම open කරගත්ත site එක. ඉතින් universal live movies කියලා මේ විදිහට URL එකක් බලා ගන්න පුළුවන් 1btvweb.blogpost.com. හරි. ඉතින් මේකේ movies තමයි තියෙන්නේ. ඉතින් ඕන movie එකක් බලන්න පුළුවන්. දාලා තියෙන ඕන movie එකක්. ඒ වගේම movies add කරගෙන යනවා මේකට. ඉතින් මේකට add place කරලා තියෙන දැන් මෙතනත් බලා ගන්න පුළුවන් පොඩි ad එකක් pop up වෙනවා. ඉතින් social media banners ඒ වගේම දැන් මේ click කරාම සමහර direct links වලට යනවා. ඒවෙන් back වෙලා අන්න එතකොනේ තමයි අපිට income එකක් එන්නේ. ඉතින් මේ වගේ සුපිරි වැඩක් හදා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට income එකක් ගන්න පුළුවන්. හරිද? මම live පෙන්නන්නම් ඔක්කොම. හරි. අපි මුලින්ම මේ blog එක හදාන් ඉමු. blogger website එකක් ඔයාලට හදා ගන්න ඕනේ. ඊට පස්සේ adstera account එකට ගිහින් income එක සහ මේක කොහමද වෙන්නේ ඔක්කොම කියලා දෙන්නම්. හරි. හරි. අපි මුලින්ම යනවා blog එකට. මේ විදිහට මේ මම මේ site එකේ link එක දාලා තියෙනවා ඔයාලට. මොකද අපේ YouTube channel එකේ community guidelines වැඩිලා තිබ්බා කලින් CapCut Pro වීඩියෝ එකකට. ඉතින් ඒක නෑ. but දැන් අලුතෙන් videos දානවා. ඉතින් අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න subscribe එකක් දීලා like එකක් දීලා comment එකක් දාන්න යන්න කියලා මතක් කරනවා. හරි. අපි මෙන්න මේ වගේ website එකක් select කරගමු ඉක්මනට. හරි. මම මෙන්න මෙතන තියෙන මේ revision කියන එකට යන්න. මේ revision website එකක් තියෙනවා. මේ විදිහට revision blogger template කියලා තියෙනවා. මෙතන live preview එකක් බලන්න පුළුවන්. ඉතින් ඕව බල ඉන්න වෙලාවක් නැහැ. අපි කෙලින්ම download කරගමු. download කියන බටන් එක click කරලා මෙතන download කරගමු. ඊට පස්සේ ඔයාලට PC එක කැමති තැනකට folder එක download කරගන්න පුළුවන්. හරි මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට ෆෝල්ඩර් එකට යන්න. ඉතින් බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙච්ච ෆෝල්ඩර් එක මෙතන තියෙනවා.
ඉතින් මේක රයිට් ක්ලික් කරලා මේ විදිහට අපි දැන් මේක එක්ස්ට්‍රාක්ට් ෆයිල්ස් ගිහින් අපිට කැමති තැනකට මේක එක්ස්ට්‍රාක්ට් කරගන්න ඕන ෆයිල් එකක් විදිහට. මං මගේ ෆෝල්ඩර් එකක් නිව් ෆෝල්ඩර් එකක් විදිහට මේ එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගත්ත මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක. ඉතින් මෙන්න මේකේ තියෙනවා යාළුවනේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ revision free version 0.10 XML කියලා. ඉතින් මෙන්න මේක තමයි අපි මේකට රීස්ටෝර් කරන්න තියෙන්නේ. හරි. මම මේ විදිහට බ්ලොග් පේජ් එකට යනවා. බ්ලොග් පේජ් එකට ගිහින් themes theme එකට ගිහින් customize කියන එක යා පැත්තේ ඉරිකැල්ල ක්ලික් කරලා රීස්ටෝර් කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ අප්ලෝඩ් කියන එක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඔයාලයි දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් එකට යන්න. ගිහින් අර XML කියන මෙන්න මේ ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ රීස්ටෝරින් theme කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් රීස්ටෝර් වෙන ගමන් තියෙන. ඒ කියන්නේ අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත වෙබ්සයිට් එකේ theme එක අපේ වෙබ්සයිට් එකට දාගන්න යන්නේ. හරි. ඉතින් සාමාන්‍ය විනාඩියක් ඇතුළත වගේ මේක රීස්ටෝර් වෙනවා. ඊට පස්සේ අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා මේකට ඇඩ් ප්ලේස් කරලා ඉන්කම් එක ජෙනරේට් කරගන්න ඇස්ටර් එක අපිට මේකට ලින්ක් කරගන්න තියෙනවා. හරි. දැන් වැඩේ වෙලා ඉවරයි. මම view block කියන එක දෙනවා මේ විදිහට. ඉතින් ඔයාලයිම සයිට් එකක් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන් ෆ්‍රීම. හරි. news119blogspot.com කියන මෙන්න මේ URL එකට වෙබ්සයිට් එක හැදිලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන්. කැමක් නේද? ඉතින් මේ විදිහට ලේසියෙන්ම සුපිරියම හදාගන්න පුළුවන් පොඩි වෙබ්සයිට් එකක්. මේවා ඉතින් මේවා අර ඩොමේන් අරගෙන හොස්ටිං අරන් ඇඩ්වාන්ස් සුපිරිම වෙබ්සයිට් වගේ නෙමෙයි. මේවා සාමාන්‍ය මේ normal URL එකකින් රන්න බ්ලොග් වෙබ්සයිට් එකක් විදිහට තමයි. ඉතින් මේවයින් සුපිරි ගේමක් ගහන කොල්ලෝ ඉන්න ලංකාවේ ඕන තරම් ලොකු ඉන්කම් එකක් ගන්නවා. ලයිව් මන් දැකලා තියෙනවා මේ ඊයේ පෙරේදත් මම හිතන්නේ 60000ක විතර විද්‍රෝ ඩොලර් 200ක විද්‍රෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේක කොහොමද කරන්න කියලා හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. නැත්නම් ඔයාලා මේක කරන්න බෑ. හරිද? මේ විදිහට මම කියන විදිහට කරන මේක ටිප්ස් හොයන්න ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න කොහොමද මේකට හරි වෙබ්සයිට් එකක් හොයා ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔයාලා හිතන shopping වෙබ්සයිට් එක කියලා. එතකොට මේ product links හැමතැනම share කරලා Pinterest එකේ, Reddit එකේ, Wave එකේ ඔයගේ එක එක වෙබ්සයිට් තියෙනවා. ඒවයි post දාලා link එක mention කරලා මේ link එකේ යන්න කියලා දැම්මනම් මේ ads click කරන ඔයාලට පාට සල්ලියක් ගෙන්න ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මේ විදිහට වෙබ්සයිට් එක හදාගත්තනේ. හරි. වෙබ්සයිට් එක හදාගත්තට පස්සේ මේ විදිහට දැන් layout කියලා එකක් තියෙනවා. layout කියන එකට යන්න. ඉතින් මේ layout කියන එකට ගියාට පස්සේ මේ වෙබ්සයිට් එකේ ඔයාලට theme එකේ options තියෙනවා ගොඩාක්. ඉතින් මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. හරි. මේ විදිහට පොඩ්ඩක් ගියාට පස්සේ header logo කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ මෙතන logo එකක් තියෙන්නේ. මේ logo එක change කරගන්න පුළුවන්. මම header logo කියන එකට මේ විදිහට යනවා. ගියාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් title එක තියෙනවා. අපිට logo එකක් දෙන්න පුළුවන්. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ මම මේ විදිහට වෙබ්සයිට් එකකින් කොපි කරලා බොරුවට නිවුස් ටිකක් ගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට දාගන්න. ඔයාලම හදනවා නම් හිතලා හදාගන්න. හරි. මේ විදිහට හදලා දාගන්න. සද්ද බද්ද තියෙනවා. ගණන් ගන්න එපා. හරි. ඉතින් මේ විදිහට මෙන්න මෙතන පැන්සලක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් compose view ඒ වගේම HTML view කියලා. මේ HTML view කියන එකට යන්න. දැන් තමයි අපි යන්න ඕනේ මේ Adstera කියන එකට. Adstera කියන එකට ගිහින් අපි දැන් මේ Adstera එකක් හදාගමු. ඉතින් Adstera account එකක් හදාගන්න link එක description එකේ තියෙනවා. දැන්ම ගිහින් link කරලා account එකක් හදාගන්න. දැන් ඔයාලට පේනවා ඉතින් මගේ Adstera account එකේ ඉතින් balance එකේ $0.5 තියෙන්නේ. ගණන් ගන්න එපා. හරිද? ඉතින් ඕකත් මං ක්ලික් කරලා විතරයි මේ දවස් දෙකකින් එකතු වෙලා තියෙන්නේ. හරි. දවස් දෙකකින් නෙමෙයි. මං හිතන්නේ සතියක් විතර. හරි. ඉතින් මං ක්ලික් කරලා ඕම එනවනම් ඉතින් මිනිස්සු කීයක් ක්ලික් කරත් කොහොමද නේ? ඔයාලම හිතලා බලන්න. හරි. හරි. මේ account එක හදා ගන්න ඕනේ. හරිද? මේකට විස්තර දෙන්න ඕනේ. ප්‍රොෆයිල් එකක් හදා ගන්න ඕනේ. මේකට එන්න ඕන අවශ්‍ය link එක මම දාලා තියන්නම්. account එකක් හදා ගන්න එක නම් ලොකු මේ ගේමක් නෑ. හරිද? publisher account එකක් හදා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. account එකක් හදන්න දැන් නැත්නම් මට message එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක දික් වෙන account එකක් හදන process එක මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. නැත්නම් YouTube එකේ search කරන්න. publisher account එකක් හදාගන්න. දැන් අපි බලමු අපේ වෙබ්සයිට් එක link කරලා වැඩේ කොහොමද කරන්න කියලා. account එකක් හදන එක ලොකු දෙයක් නෙමෙයි ඔයාලට. හරිද? ඒක නිසා මම කියලා දෙන්න යන්නේ නැහැ. ප්‍රශ්න මොකක් හරි තිබ්බොත් comment එකක් දාන්න යන්න. හරි. හරි. දැන් මෙන්න මෙතන ඔයාලා යන්න ඕනේ websites කියන එකට. website කියන එකට එන්න websites කියන එකට ආවට පස්සේ මෙන්න මෙතන add website කියලා. ඉතින් මේක click කරගන්න. හරිද? website කියන එකට ඔයාලයි website කියන එකට මෙන්න මෙතන URL එක දෙන්න ඕනේ. දැන් ඔයාලේ site එකේ URL එක අර ඔයාලා හැදුවේ.
අන්න ඒක හදලා හරි නම ඩොමේන් එක URL එක හදලා ඉවරලා ඔයාලට කැමති හරි එක දාගන්න ආයි වෙනස් කරගන්න තියාගන්න එපා. එතකොට වදයන් එකපාර හදාගෙන මෙතන දාගන්න. හරි. මම මේ විදිහට දාගත්තා. වෙබ්සයිට් කැටගරි එක සෝෂල්ද මූවිස්ද නැත්තම් වීඩියෝ ෂෝට්ස් වගේ ස්පොට් ස්ට්‍රීම් ඩවුන්ලෝඩ්ස් ඇනිමි කන්වර්ටර් ඔවගේ එකේවා අද කියලත් දාන්න පුළුවන් බුක්ස් ස්පේසෙට් ඔවගේ එකේවා තියෙනවා. ඉතින් මම මෙතන සෝෂල් කියන එක දාන්න නිවුස් නේ යන්නේ. හරිද? මේ වෙබ්සයිට් එකේ නිවුස් යන්නේ. හරිද? ඒ වගේම මෙතන මේ ඩිරෙක්ට් ලින්ක් අපිට මේ ඇඩ් යුනිට් ෆෝමැට් එකක් මෙතන තෝරන්න පුළුවන්. මම ඩිරෙක්ට් ලින්ක් කියන එක මේ සිලෙක්ට් කරගෙන ඇඩ් කියන එක දෙනවා. දැන් අපේ වෙබ්සයිට් එක ඇඩ් වෙන්න යන ඉතින් පොඩි මැසේජ් එකක් ආවම බලා ගන්න පුළුවන්. විනාඩි 1ක් 3ක් අතර මේ වෙබ්සයිට් එක ඇක්ටිව් වෙනවා. ඔයාලගේ ෆෝන් එකටම ඊමේල් එකකුත් එනවා මේ රෙජිස්ටර් වෙලා තියෙන account එකෙන් ඇඩ්ස්ටර් account එකෙන් ඊමේල් එකකුත් එනවා. හරි. දැන් ඉතින් අපිට බලන් ඉන්න තියෙන්නේ පොඩි විනාඩි 2ක් වගේ 3ක් වගේ ඇතුළත කොහොමද මේක ඉක්මනින්ම අප්‍රූව් වෙනවා. හරිද? හරි. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ පෙන්ඩින් කියන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙබ්සයිට් ගොඩක් තියෙනවා ඔයාලට පේනවනේ. ලින්ක් කරලා තියෙනවා. එක එක ඒවා ටෙස්ට් කරලා හදලා හරි. ඉතින් මේ සයිට් එක රීෆ්‍රෙෂ් කරන්න. රීෆ්‍රෙෂ් කරාම විනාඩියකින් දෙකකින් ඔක අප්‍රූව් වෙනවා. අපි මේ විදිහට පොඩ්ඩක් බලන් ඉමු. ඉතින් යාළුවනේ පොඩි ඇඩ් එකක් දාන්නම් මැදි. ඉතින් ඔයාලගේ වෙබ්සයිට් හදාගන්න තියෙනවා නම් ඔයාලට වෙබ්සයිට් එකක් ඔයාලගේ බිස්නස් එකට අදාළ වෙබ්සයිට් එකක් හදාගන්න තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් නම්බර් එක මෙතනින් මම දාන්නම්. මැසේජ් එක අනිවාර්යෙන් දාන්න. ඉතින් ඔයාලට කැමති විදිහට මේන්ටේන් කරලා කස්ටමයිස් කරලා සුපිරි වෙබ්සයිට් එක අපිට හදලා දෙන්න පුළුවන්. හරි. මේ ඉතින් අපි දැන් ඇප්ලයි කරපු වෙබ්සයිට් URL එක ඔන්න අපේ වෙබ්සයිට් එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන් news1199.blogspot.com කියන මෙන්න මේක. යට බලා ගන්න පුළුවන් ඩිරෙක්ට් ලින්ක් එකක් ඇක්ටිව් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන get code කියන එක දෙන්න. මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. post එකට ගිහින් ඔයාලා මේ විදිහට යටටම ගිහින් ඔයාලා මොකද කරන්න තියෙන්නේ? හරි. මේ විදිහට මං චුට්ටක් පල්ලෙහාට ස්පේස් ටිකක් දාලා ඇඩ් එක දාගන්න. හරිද? මේ විදිහට දාගන්න තියෙන්නේ. හරි. මේ තව ඇඩ් ගන්න පුළුවන් ඔයාලට ඕන නම් කැමති නම් තව ඇඩ් ගන්න පුළුවන්. මෙන්න මෙතනින් මම ඩිරෙක්ට් ලින්ක් කියන එක මේ විදිහට තියෙන මේ ඇඩ් යුනිට් කියන එකට යන්න. මෙතනින් ඔයාලට pop under කියන මෙන්න මේ ලින්ක් එකක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඇඩ් එකක්. හරිද? මම create now කියනවා. දීලා දුන්නාට පස්සේ got it ආයි මට මැසේජ් එකක් එනවා got it කියලා. ඉතින් ඔයාලට ආයි විනාඩි 2කින් තව ඇඩ් එකක් හදා ගන්න පුළුවන් කෝඩ් එකක්. ඉතින් මේ සීමිත කෝඩ් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් 10ක් 15ක්. ඉතින් මේ 10 15ම යූස් කරලා හැම පෝස්ට් එකකටම දාලා මේක හදාගන්න. ඉතින් මිනිස්සුන්ට මේ වෙබ්සයිට් එක යවන්න හැමෝටම යවන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් උනත් යූස් කරගන්න. ඔයාලා ඔෆිෂියල් වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒව උනත් කනෙක්ට් කරගන්න පුළුවන්. ඇඩ්ස්ටෙරා කියන්නේ සුපිරිම ඉන්කම් එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් මේ දැනට බලා ගන්න පුළුවන් බැලන්ස් එකේ 12.5ක ප්‍රමාණයක් එකතු වෙලා තිනවා. ඉතින් මේ මෙහෙමයි. හරිද? මෙතනදී මේ ප්‍රූෆ් ඕන තරම් තියෙන ලංකාවේ ගොඩක් අය ඇඩ්ස්ටෙරා වලින් සල්ලි ගන්නවා. මේ විදිහට ගන්නවා. ගන්න හැටි මම කියලා දෙන්නම්. පොලිම ඔයාලා වැඩේ පටන් ගන්න. සුපිරිම ඉන්කම් එකක් ගන්න පුළුවන් සුපිරිම මෙතඩ් එකක් ඇඩ්ස්ටෙරා කියන්නේ. ඇඩ්ස්ටෙරා Pro Publishers කියලා බලා ගන්න පුළුවන්. මේ පබ්ලිෂර් account එකක් තමයි හදා ගන්න ඕනේ. මතක තියාගන්න. හරි. ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරගන්න payment information payments තියෙනවා. ඉතින් ඔයාලා Binance account එකට උනත් ගන්න පුළුවන් $100 අඩුම withdrawal එක. මේ කියන ඒවා ඔක්කොම හොඳට මතක තියාගන්න. හරි. ඇඩ්ස් ටික මේ විදිහට ප්ලේස් කරලා ඔයාලා පළවෙනි ෆස්ට් පෝස්ට් එක පබ්ලිෂ් කරගන්න පුළුවන් මේ විදිහට කන්ෆර්ම් දෙනවා. පබ්ලිෂින් පෝස්ට් කියලා තියෙන. ඉතින් මේ කමියුනිටි ගයිඩ් වලින් ඔයාලා මේ වෙබ්සයිට් එකට උනත් මම හිතන්නේ වදින්න පුළුවන් මේ කමියුනිටි ගයිඩ්ලයින්ස් වලින් වදින්න පුළුවන් මේ අර 18 ප්ලස් මොනවත් ඇඩ්ස් දාන්න යන්න එපා. ඒ විතර නෙමෙයි. ඒවා දැම්මත් අවුලන්නේ ඇඩ්ස් දැම්මත් අවුලන්නේ පෝස්ට් දාන්න යන්න එපා. කොහොමත් සයිට් එක කරගෙන යන්න වෙන්නේ ඩවුන් වෙනවා. හරි. ඒක මතක තියාගන්න. දැන් මම පෝස්ට් එකක් දැම්මනේ. මම මේ විදිහට වෙබ්සයිට් එකට ගිහින් පොඩි රිෆ්‍රෙෂ් එකක් දීලා බලනවා. දැන් පෝස්ට් එකවත් ඇඩ් වෙලාද කියලා. හරිද? මේ අන්න බලන්න. මේ link in මං link INE නේ දැන් හරිද මේ විදිහට බලා ගන්න පුළුවන්. පෝස්ට් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට ක්ලික් කරගන්න එක පාරක්. ඊට පස්සේ පෝස්ට් එක view වෙනවා. හරිද? view වෙද්දී දැන් අර මේ විදිහට ඔක්කොම පෙන්නනවා. මෙතන මේ ඇඩ් එක play වෙනවා. හරිද? මෙතන ඇඩ් එක ඔයාලට ප්ලේ වෙනවා. තව ඇඩ්ස් දාන්න පුළුවන්. මේකට එක එක ඇඩ්ස් ඔයාලට දාන්න පුළුවන්. හරිද? මේක මිනිස්සු බලන්නෙද්දි මෙහි බටන් එකක් එහෙම ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ ක්ලික් කරන්න. ඉතින් ඉතින් ඔයාලට
ඉන්කම් එක ජෙනරේට් වෙලා ඔයාලා account එකටම එකතු වෙනවා. හරි. ඉතින් මෙතන කැමති විදිහට post දිගටම දාන්න යන්න. මේ ads දාන්න පුළුවන් තව ක්‍රමයක් කියලා දෙන්න. මෙන්න මෙතන theme කියන එකට යන්න. ඉතින් මේවා ඔක්කොම කරන්න. හරි. තව ඉස්සරහට ඔයාලට tips ගේන්න. තවත් කර ඔයාලා වෙබ්සයිට් එක හරහා ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන් දේවල් ඉස්සරහට වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් වීඩියෝස් බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න කියලා මතක් කරනවා. හරි. හරි. ඉතින් මෙතන ඔයාලා යන්න ඕනේ layout කියන එකට. හරි. layout කියන එකට ගියාට පස්සේ මේකේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් add gadget කියලා තියෙනවා. add a gadget. ඕකේ. හරි. එතන ගියාට පස්සේ මේ එතන HTML JavaScript කියලා තියෙනවා. මෙන්න මේවට ඔයාලට පුළුවන් add place කරන්න ගිහින්. හරිද? ඒ වගේම pages, link list මේ වගේ දේවල් දාලා site එකේ තැන් තැන් වලින් ඔයාලට පුළුවන් තරම් ads දාගන්න site එකෙන් දාගන්න. එතකොට ඔයාලට ඔක්කොම edit කරගන්න මේ ads කියලා තව එකක් තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් ads කියලා තව එකක් තියෙනවා. ඒ ක්ලික් කළා මෙන්න මෙතන ඔයාලා add එකේ link එක උනත් දාගන්න පුළුවන් guys. හරිද? මේ විදිහට add එකේ link එක දාලා save කරගන්න තියෙන්නේ. ඉතින් හැම තැනටම ඔය post එකක් ගන්න හැම තැනම ඔයාලා add social bar add අර මෙතනින් ඔයාලා මේ ads ටැග් එකෙන් create කරගන්න ඔක්කොම ads ටික දාගන්න. මම මේ අනිත් website එකේ create කරලා තියෙන ads ගොඩ පෙන්නන මේ දිවෙන් බලන්න ගොඩක් create කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ads create කරලා මෙන්න මේ code එක දාගන්න. එතකොට අලුත් මේක තමයි මේ direct links කියන්නේ. මේ direct links කියන එකට ගිහින් ඔයාලට පුළුවන් direct link ටිකක් මේ විදිහට අර වගේම මේ විදිහට හදාගන්න. ඉතින් මෙතනින් පළවෙනි එක දෙන්න එපා traffic type එක, දෙවෙනි එක දෙන්න දීලා add කියන එක දුන්නාට පස්සේ විනාඩි 3 4කින් මේ විදිහට ඔයාලට code එක generate වෙලා දෙනවා. ඉතින් මේක copy කරලා ඔයාලට දාගන්න තියෙන්නේ මේකට. දැම්මට පස්සේ ඔයාලට හොඳ income එකක් ගන්න පුළුවන් විදිහේ ad තියෙන website එක හැදිලා එනවා. ඉතින් AdSense connect කරා වගේ තමයි සුපිරියක් තමයි. ඉතින් ওই විදිහට කරගෙන යන්න දිගටම traffic එකක් එන website එකක් හදන්න බලන්න. මොකද එතකොට තමයි income එකක් ගන්න පුළුවන්. මේ නිකන් හැදුවට කියලා ඔයාලට income එකක් ගන්න හම්බෙන්නේ නැහැ මේක. හරි. ඉතින් ඔයාලා click කරන්නත් ඔයාලට income එකක් එනවා. හරිද? ඒකත් එකක්. ඉතින් ඔයාලට පුළුවන් යාළුවන්ට share කරන්න. ඉතින් ඔයාලගේ website එක හදලා සුපිරියටම යාළුවන්ට share කරන්න පුළුවන්. හරිද? මේ මං කියන්නේ මේ වගේ website එකක් විතර නෙමෙයි. එක එක ඒවා ගොඩාක් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක් හදාගන්න. එතකොට ඔයාලට ඒක ට්‍රැෆික් එකක් ගෙන්නලා වැඩක් කරගන්න පුළුවන්. හරි. ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරි. දැන් ads data එකට යන්න. මේ විදිහට ගියාට පස්සේ මෙතන payment information කියලා තියෙනවා. ඒකට යන්න. ඉතින් මේකේ payment information වලට ගිහින් මම පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් payment එක කරන වීඩියෝ එක මම ඉස්සරහට ගේන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් select මේ complete your payment information කියලා තියෙනවා. minimum payout එක $100 තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. හරි. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් select country කියලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව select කරගත්තොත් ඔයාලට මෙතන මොනවද ගන්න ඕනේ USD නම් USD ඕනේ කැමති එකක් select කරලා payment method එක මම මෙතන සාමාන්‍යයෙන් ඔයාලට recommend කරන්නේ මෙන්න මේ තණ්ඩ TRC20 කියන එක Binance වගේ ගන්න පුළුවන් ඔයාලට. මෙතනට ඔයාලට TRC20 USDT address එක හරි BTC wallet address එක හරි දීලා home full address එක දීලා account type එක දෙන්න ඕනේ individual තමා දෙන්න ඕනේ legal entity මෙතන no set කියලා තියෙනවා. ඉතින් ඔයාලා account type එක no set කියලා මෙහෙම දීලා payment එකක් උනත් ගන්න පුළුවන්. හරි. payment every 2 weeks hold for 2 weeks. හරි. ඒ කියන්නේ සති දෙකකින් මම හිතන්නේ hold වෙනවා මේ සති දෙකක්. හරි. කොහොම හරි withdraw එක එනවා. හරි. බය වෙන්න එපා. මොකද අපේ ගොඩක් අය withdraw අරන් තිනවා මේ වෙද්දි ලොකු ගානක ප්‍රමාණයක් මුදල්. හරි. ඔතනින් තමයි මේ payment details ටික complete කරගන්න. මේ payments කියන එකට යන්න. හරිද? payments කියන එකට යන්න. තව information එක්කම තව supreme video ටිකක් ඉස්සරහට එනවා. මේකෙන් ඉන්කම් එක හොයන්න බෑ කියනවා නම් ඒකත් හොයලා බලන්න. හරි. අපේ ගොඩක් අය මේ වෙද්දි ඉන්කම් එකක් withdraw කරගෙන ගේමක් ගහගෙන යන සෙට් එකක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් ඉන්නවා. ඒක නිසා කියන්නේ මේක සුපිරිම වැඩක්. හරි. ඉතින් try කරන්න. අනිවාර්යෙන් බැරි දෙයක් නෙමෙයි මේක. හැමෝටම උනත් කරන්න පුළුවන්. හැබැයි මේ කරන්න හරියට. හරි. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන payment rules තියෙනවා. payment dates තියෙනවා. හරිද? 1 2 6 මේ විදිහට weekends holidays payment process වෙනවා business days වලට 2 week
හෝල්ඩ් වෙනවලු පේවුට් එක ඔයාලා account එකටම වැටෙනවලු ඕවගේ විස්තර ගොඩක් දාලා තිනවා බලන්න පුළුවන් හරි ඔන්න කරන්න පටන් ගන්න හරි මේ තව වීඩියෝස් ටිකක් දානවා අනිවාර්යෙන් ඔයාලා බලන්න හරිද අමතක කරන්න දෝ බලන්න මොකද මේ දැන් මේකත් එක්ක ඔයාලා ගේමක් ගන්න සෙට් එකක් යනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වටිනවා හරිද ඉතින් මේ විදිහට තමයි thumbnail එකේ තිබ්බා වගේම ඉන්කම් එකක් ගන්නෙ ඉතින් මේක හරියට කරගෙන දැන් බැලන්ස් එක බලා ගන්න පුළුවන් ඔයාලට මේ එක වෙබ්සයිට් එක නෙමෙයි ඔයාලට තව බ්ලොග් වෙබ්සයිට් හදාගෙන මේකට එකතු කරගෙන එකක් නෙමෙයි සෙට් එකක් එකතු කරලා ඒ ටිකම මේන්ටේන් කරගෙන ගියොත් හැමතැනම ෂෙයා කරලා අර ඔයාලේ බැලන්ස් එක වැඩි කරගෙන ගිහින් විත්ඩ්‍රෝල් එකට අනිවාර්යෙන් යන්න පුළුවන් තේරුණාද මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා මේ සුපිරි වැඩක් හරි අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නවා විත්ඩ්‍රෝල් ගන්න හරිද මාසෙකට ඩොලර් 150 200ක් විතර ගන්න තත්ත්වයට මේ වෙද්දිත් ඇවිල්ලා තියෙනවා මොකද ඒ වෙබ්සයිට් වලට මේ යාලා අතිමුදලක් වියදම් කරලා නැහැ රුපියලක්වත් වියදම් කරලා නැහැ ගේමක් ගහන් තියෙනවා මේ විදිහේ ඒකයි කියන්නේ මේක සුපිරි මෙතඩ් එකක් හරි මිස් කරගන්න එපා ඉතින් ওই විදිහට තමයි ඉතින් ලොකු වීඩියෝ ගන්න මේ ඉතින් දැන් මේක එඩිට් කරලා මම දාලා ඇති එතකොට ඔයාලා බලනවත් ඇති මේ බලන හැමෝටම කියන්නේ වීඩියෝ එකක් කරන්න පට්ට මහන්සියක් වෙනවා ඉතින් subscribe එකක් දෙන්න like එකක් දෙන්න comment එකක් දෙන්න ඒ වගේම අපේ channel එකට set එකක් එකතු කරලා සපෝට් එකක් දෙන්න යාළුවන්ට ෂෙයා කරන්න මේ වගේ සුපිරිම වීඩියෝස් බලන්න ඉන්කම් එකක් ගන්න පුළුවන් සුපිරිම වීඩියෝස් අපි ඉස්සරහට මේ විදිහටම කියනවා හරි එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරන්න යන්නේ ඉතින් යුනිවර්සල් YouTube channel එක subscribe කරලා තියාගන්න like එකක් දාන්න comment එකක් දාන්න කියලා මතක් කරනවා එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් හැමෝටම සුබ දවසක්